සියලු දෙනාටම ආයිබෝවන් කියලා අපේ ෆියුචර් එඩියුකේෂන් ආයතනයේ YouTube channel එකට පිළිගන්නවා. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ අපි කලින් වීඩියෝස් ගොඩාක් දැම්මා A level උසස් පෙළ එහෙම නැත්නම් A level විභාගය එහෙම නැත්නම් උසස් පෙළ විභාගයට ඔයා මුණ දෙනකොට සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද? ඒ සබ්ජෙක්ට් වල සෙට් කෝ එක කොහොමද? මේ ගැන සහ කැම්පස් පොතේ එහෙම නැත්නම් UGC එකෙන් අවුට් කරලා තියෙන මේ පොතේ කැම්පස් පොතේ කැම්පස් ඇප්ලයි කරන පොතේ මොනවද රූල්ස් තියෙන එක සබ්ජෙක්ට් වලට ඉල්ලලා තියෙන මොනවද එක එක උපාධි පාඨමාලාවන් සඳහා කියන එක අපේ කලින් වීඩියෝස් වලින් කතා කරා. එතකොට වීඩියෝස් වලින් ඒ වීඩියෝස් වලට ගොඩාක් ළමයි කමෙන්ට්ස් දාලා තිබුණා. අන්න ඒ වගේ කමෙන්ට්ස් අතරින් තිබුණු පොදු ප්‍රශ්න වලට තමයි මම අද පිළිතුරු දෙන්න කියලා මෙහෙම වීඩියෝ එකක් අරගෙන එන්න කියලා හිතුවේ. සමහර කමෙන්ට්ස් වලට මට පුළුවන් උපරිම මම රිප්ලයි කරා. ඒවට මොකක්ද ආන්සර් එක මොනවද ඒවට කරන්න ඕනි කියන එක මම එතනදී ඒවට රිප්ලයි කරා. නමුත් මම එතනින් තෝරගත්ත පොදු ප්‍රශ්න කීපයක් ඒ පොදු ප්‍රශ්න කීපයට තමයි මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සහ අපේ WhatsApp නම්බර් එකට ගොඩාක් මැසේජස් දාලා තිබුණා. මට ඒත් පුළුවන් උපරිම මම ඒ නම්බර්ස් වලටත් ඒ දාලා තිබුණ මැසේජස් වලටත් රිප්ලයි කරා. සමහර මැසේජස් මගේ අරින්න ඇති. හරි. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා උසස් පෙළ විභාගයට ආර්ට්ස් කරන ළමෙක් නම් සිංහල අනිවාර්යද? නෑ. එහෙම දෙයක් කිසිම තැනක නැහැ. ඔයාට සිංහල කරන්නත් පුළුවන්, සිංහල නොකර ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා මගේ පෞද්ගලික මේ අත්දැකීමක් මම කියලා තියෙනවා. මමත් උසස් පෙළ විභාගයට සිංහල කරේ. මම සිංහල පොලිටිකල් ඩ්‍රාමා කරේ. එතකොට මගේ සබ්ජෙක්ට් වල සබ්ජෙක්ට් ඇත්තම තුනේම හරියට ඉසෙට්කෝ එකක් තිබුණේ නැහැ. එතකොට මට ඉසෙට්කෝ එක හරියට හැදලා තිබුණේ පොලිටිකල් සයන්ස් වලින්. එතකොට සිංහල ඩ්‍රාමා වල ඉසෙට්කෝ එකක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවල සමහර තැන්වලදී සිංහල සබ්ජෙක්ට් එකේ සෙට් කෝ එක ටිකක් අඩු තත්වයක් තියෙනවා. දැන් කොහොමද කියන්න අපි දන්නේ නැහැ. මොකද කරන ප්‍රමාණයත් එක්ක. එතකොට මට ඕනේ උනේ උසස් පෙළ විභාගයට සිංහල අනිවාර්ය නැහැ. ඔයාට වෙන ෆොරින් ලැන්ග්වේජ් එකක් කරන්න පුළුවන්. ලැන්ග්වේජස් දෙකක් එක්ක වෙන සෝෂල් සයන්ස් සබ්ජෙක්ට් එකක් කරන්න පුළුවන්. අපි සබ්ජෙක්ට් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියන එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක හොඳට බලන්න. අවබෝධයෙන් බලන්න ඔයාට අනිවාර්යෙන් ඒකෙන් අවබෝධයක් එනවා. ඊළඟ දේ අපොස උසස් පෙළ විභාගයට ඔයා සිංහල අනිවාර්යෙන් කරලා තියෙන්න ඕනිද විද්‍යාපීඨ යන්න? ওই දෙවෙනි ප්‍රශ්නේ. ඒක මම දන්න තරමින් එහෙම දෙයක් නැහැ. සිංහලවා කරලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මට තේරුණ විදිහට සමහර කට්ටිය අර ළමයිගේ මනස හදනවා සිංහල සබ්ජෙක්ට් එක අනිවාර්යයි කියලා ඒ ළමයිගේ මනස හදන දෙයක් දෝ කියලා මට අර කමෙන්ට්ස් බලද්දී සහ ළමයිත් එක්ක කතා කරද්දී තේරුණා. එතකොට මට මෙතනදි දෙන්න ඕනේ උනේ එහෙම සිංහල අනිවාර්යයෙන්ම කරන්නේ නැහැ. ඔයා කැමති නම් සිංහල සබ්ජෙක්ට් එකට කරන්නත් පුළුවන්. ඔයා කැමති නම් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් සමහර ළමයි මට මැසේජස් දානවා අනේ මට A level වලට කරන්න හොඳ සබ්ජෙක්ට් තුනක් කියන්නකෝ. ඒක පුතේ මම ඇත්තට මට සමහර ඒ වගේ මැසේජස් වල රිප්ලයි කරන්න බැරි වෙන්නත් ඇති. මොකද ඔයා තමයි දන්නේ ඔයාගේ පාත් එක. ඔයා කැමති ඒරියා එක. මොකද දැන් මම උගන්වන ළමෙක් නම් හෝ අපි එදිනදා ආශ්‍රය කරන ළමෙක් නම් දන්නවා මෙයා මොන පැත්තටද යන්න ඕනේ. මොකද එයාත් එක්ක කතා කරලා තියෙන නිසා. හැබැයි කවදාකවත් කතා කරලා නැතුව කවදාකවත් දන්නේ නැති කෙනෙක්ට එකපාරම එහෙම කියන්න බෑ. ඒකට හේතුව අපි කැමති පාත් එකක් තියෙනවානේ. ඔයා දක්ෂ පැත්තක් තියෙනවා. අන්න ඒ පැත්ත ඔයා සිලෙක්ට් කරගන්න. ඒ පැත්තේ ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් ඔයා හදාගන්න. එතකොට එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් සිංහල මට මැසේජ් එකක් දාලා තිබුණා සිංහල ටීචින් යන්න ආසයි කියලා. ඒ කියන්නේ සිංහල සබ්ජෙක්ට් එකට ගන්න ටීචර් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඉතින් එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම පුතේ උසස් පෙළ විභාගයේ සිංහල කරන්න. සිංගල් ටීචර් කෙනෙක් නෙවෙන්න ඕනේ. එහෙනම් අපි සිංගල කරන්න ඕනේ. O level වලට අපි කොහොමද සිංගල කරනවා? A level වලටත් ඔයා සිංගල කරන්න. යුනිවර්සිටි ගියොත් යුනිවර්සිටි එකට ගිහලා සිංගල කරන්න. සිංගල ටීචර් කෙනෙක් වෙන්න ඕන නම්. ඒ විදිහට ඔයාට ෆොරින් ලැන්ග්වේජ් පැත්තෙන් යන්න ඕන නම් ඔයාට ජපනීස් වෙන්න පුළුවන්, කොරියන් වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්, හින්දි, චයිනීස් මේ ඕනිම සබ්ජෙක්ට් එකක්. ඔයාට ඒ ඒරියා එකෙන් යන්න ඕන නම් ඒ සබ්ජෙක්ට් එක ඔයා සිලෙක්ට් කරගන්න. එක්සැම්පල් එකක් විදිහට අපි වැඩ කරලා තියෙනවා වෙනම වීඩියෝ එකක්. ඔයාට ලෝ ෆැකල්ටි යන්න ඕන නම් ඔයා දන්නවනේ. ඔයාට ලෝ ෆැකල්ටි යන්න බෑ ඊස්තටික් සබ්ජෙක්ට් එකක් කරලා.
ඒකට එතන ඔයා ඒක කරන්න එපා. සිලෙක්ට් කරගන්න එපා. ඔයාට ලෝ ෆැකල්ටි යන්න ඕන නම් ඔයාට ලැන්ග්වේජස් දෙකක් කරලා යන්න පුළුවන්. ලැන්ග්වේජ් එකක් තෝරගෙන යන්න පුළුවන්. ලොජික් වා කරන්න ඊළඟට ලොජික් කරා ලොජික් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම නැහැ ඔයා ලෝ ෆැකල්ටි යනවා නමුත් කරලා තියෙනවා නම් හොඳයි. එතකොට ඊස්තටික් සබ්ජෙක්ට් දෙකක් කරලා වාට යන්නත් බෑ. ඊස්තටික් සබ්ජෙක්ට් එකක් කරලා ඔයාට ලෝ ෆැකල්ටි යන්න බෑ. අනේ වගේ ඔයාගේ තියාගන්න මේවා එකක් අන්න මෙන්න මේ රූල්ස් මේවා මේ යටතේ තමයි මම සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න ඕන කියන එක. ඒකට මෙතනදී කියන්න ඕනේ උනේ පුතේ ඔයාගේ පාත් එක ඔයා මුලින්ම අඳුර ගන්න. මොනවද මම කරන සබ්ජෙක්ට් සහ මගේ පාත් එක මොකද්ද? ඒ ලෙවල් ඉවරුණාට පස්සේ මම මොන ඒරියා එකකින්ද යන්නේ? ඒක හිතන්න දැන්. මොකද දැන් හරියටම දැන් ඉස්සර නම් හරියටම අගෝස්තු වල එක්සෑම් තියෙනවා. දෙසැම්බර් වෙද්දී රිසර්ච් එනවා. එතකොට ඊළඟ අගෝස්තු වලට අපිට සූදානම් වෙන්න ලේසි සෙකන්ඩ් ෂයි වලට. නමුත් දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. කවද රිසර්ච් එයිද? කවද හරියටම එක්සෑම් එක තියෙයිද කියන එක. දැන් මේ සැර නම් ඕගස්ට් තියනවායි කියලා තියෙනවා 2026 එක්සෑම් එක. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි පාරම ඔයාගේ සබ්ජෙක්ට් තුන ඔයා හරියට සිලෙක්ට් කරගෙන හරියට එක්සෑම් එක කරන්න පළවෙනි පාරෙම. ඒක සහ ඊට පස්සේ ඔයා යන පාත් එකට අවශ්‍ය ක්වොලිෆිකේෂන් ඔයා හදා ගන්න. මට ওই පොදු ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න අවශ්‍ය වුණේ. ඊළඟට අපිට අහලා තිබුණ ප්‍රශ්න කිහිපයක් තිබුණා මම කොරියන් ලැන්ග්වේජ් එක පැත්තෙන් කතා කරොත් එහෙම අහලා තිබුණ ලොකු ප්‍රශ්න කිහිපයක් තමයි මේ ඒ ලෙවල් වලට මේ ලැන්ග්වේජ් එකක් කරොත් ඉස්සරහට කියන්නේ පාත් එක මොකද්ද කියන එක. ඒක ඇත්තටම ලැන්ග්වේජ් එකක් මම ෆොරින් ලැන්ග්වේජ් පැත්තෙන් කතා කරොත් ආර්ට්ස් කරන දරුවෙක් ෆොරින් ලැන්ග්වේජ් එකක් ෆොරින් ලැන්ග්වේජ් එකක් හෝ ඉංග්ලිෂ් ඒ වගේ සබ්ජෙක්ට් එකක් කරලා තියෙන එක ගොඩාක් වටිනවා. ඔයගේ ඉස්සරහා ජොබ් මාකට් එකට ඒක ගොඩාක් වටිනවා. ඒක ඔන්ලයින් රිමෝට් වර්ක් කරනවා නම් වෙන රටක ජොබ් එකක් වා රිමෝට් වර්ක් කරනවාට ඇප්ලයි කරන්න පුළුවන් ඒ වගේ ලොකු chances තියෙනවා ලැන්ග්වේජ් එකක් කිරීමෙන්. එතකොට මම කියන්නේ නැහැ ඔයා කැමති නම් ලැන්ග්වේජ් එකක් ඔයාට කරන්න පුළුවන් අකමැති නම් නොකර ඉන්න පුළුවන්. මම කියන්නේ අර හැම වෙලේම ඔයා සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්නකොට ඒ ගැන උපරිම හොයන්න. සෝෂල් මීඩියා තියෙනවා ඒ දේවල් වලින් හොයලා ඔයාගේ සබ්ජෙක්ට් එක ඔයා සිලෙක්ට් කරගන්න. අර තෝරගන්න එක හරියටම තෝරගන්න ඒ ලෙවල් ක්ලාස් එකට ගිහිල්ලා සතියක් විතර ගියාට පස්සේ ඒක ටිකක් අමාරුයි. එහෙමනම් සතියක් සති දෙකක් වගේ යද්දි අයින් කරන්න අමාරු වෙනවා. ආය අර බැඳගෙන ඉන්න එපා. හැබැයි හැමදේම අපිට ලේසි නැහැ. අපි මහන්සි වුණොත් උත්සාහ වුණොත් තමයි අපිට මේ දේවල් ලේසි වෙන්නේ. හරි? ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි ලෝ ෆැකල්ටි යන්න මම කලින් කිව්ව විදිහට වීඩියෝ එකකුත් කරලා තියෙනවා පුතේ. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි වලට C එකක් ඉල්ලලා තියෙනවා 2024 කැම්පස් පොතට අනුව. ඒක වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට මගෙන් ළමෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා සාමාන්‍ය පෙළට S එකක් තිබිලා උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි වලට C එකක් තිබ්බම ඇතිද කියලා. බැහැ. ඔයාගෙන් ඉල්ලලා තියෙන දේ තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕනේ. ඒ ලෙවල් වලට එතන ගැටලුවක් නෑ. ඔයාට S එකක් තිබුණත් C එකක් තිබුණත් ඕකේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි පේපර් එකට තියෙන්න ඕනි ඔයාට C සාමර්ථයක්. ඔයා ලෝ ෆැකල්ටි ඇප්ලයි කරනවා නම්, ඒ කියන්නේ ලෝ වලට ඇප්ලයි කරනවා නම් හරි තව අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි ලෝ ෆැකල්ටි එහෙම නැත්නම් ලෝ යනවා නම් කරන්න ඕනේ සබ්ජෙක්ට් මොනවද කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් මම ලින්ක් එක දාන්නම්. ඊළඟ දේ තමයි අහලා තිබුණ තව ප්‍රශ්නයක් පොදු පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා අහලා තිබුණා. මම දන්නේ නැහැ එහෙම ඇහුවේ කියන එක. නමුත් මම හිතුවා ඒකත් චුට්ටක් පැහැදිලි කරන්නම් කියලා. පොදු පරීක්ෂණය කියලා කියන්න පුතා ඔයාලට පොදු පරීක්ෂණයේ papers ඕන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔන්ලයින්. පොදු පරීක්ෂණයේදී ඔයාට ජෙනරල් නොලෙජ් එකෙන් ප්‍රශ්න අහනවා. ඊළඟට IQ පොඩි ගණන් ගැටලු ප්‍රශ්න අහනවා. ඔය දෙකෙන් තමයි පේපර් එක හැදිලා තියෙන්නේ. එතකොට පේපර් එක 60න් තමයි ප්‍රශ්න 60න් තියෙන්නේ. එතකොට ඒකට අඩුම 30ක් 35ක්වත් ඔයා ගන්න ඕනි. කියන්නේ කැම්පස් යනවා නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ 30ක් 35ක් අතර ගන්න ඕනේ. හරි සමහරක් කෝසස් වලට මම දැක්ක ඉල්ලලා තියෙනවා මෙන්න මේ ගාන කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි මේ ගාන තියෙන්න ඕනි ජෙනරල් නොලෙජ් එකට කියලා. ඊළඟට තව කෙනෙක් අහලා තිබුණා ඒකට කොහොමද ඇප්ලයි කරන්නේ ප්‍රයිවට් එක්සෑම් එක කරන කෙනෙක් නම්. ඔයා
ඒ ලෙවල් විභාගයට ඇප්ලයි කරනවානේ. ඒ ලෙවල් සබ්ජෙක්ට් තුනට ඇප්ලයි කරනවානේ. එතනම ඔයාට තියෙනවා පුතා ජෙනරල් ඉංග්‍රීසි වලටත් ඔයා ඇප්ලයි කරනවා නම් එතනම ඒක ඇප්ලයි කරන්න පුළුවන් වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට. ඊළඟට පොදු පරීක්ෂණය ජෙනරල් නොලෙජ් එක නොලෙජ් සහ IQ තියෙන මේ පේපර් එක පොදු පරීක්ෂණයටත් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් එතනම තියෙනවා. එතකොට හරියට ගත්තොත් අපි A levels වලට සබ්ජෙක්ට් පහකට උත්තර ලියන්න ඕනේ. එකක් අපේ පොදු විෂයන් දෙක, ඒ කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි සහ පොදු පරීක්ෂණය. ඊළඟට එකිනෙක කෙනාට වෙනස් වෙන එයාගේ සබ්ජෙක්ට් තුන. ඔය සබ්ජෙක්ට් 6ටම ඔයා උත්තර ලියන්න ඕනි. මේ උත්තර ලියන්න ඕනි A level විභාගයේදී. එතකොට අර දැන් ෆස්ට් ට්‍රයි කරපු කෙනෙක්ට පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි වලට හොඳ රිසල්ට් එකක් තියෙනවා නම් සෙකන්ඩ් ට්‍රයි එක නොලිව්වට ගැටලුවක් නැහැ. ඒ අර පළවෙනි එකෙන් ගන්න පුළුවන් ඔයාට. හරි එහෙමත් මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. මම ඒ නිසා ඒවටත් උත්තර දෙන්න හිතුවේ. හරි. තව අහලා තිබුණා O level third try කරපු කෙනෙකුට A level කරන්න බැරිද? ඔව් කරන්න පුළුවන්. O level third try කරපු කෙනෙකුට A level කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා ෆස්ට් O level මම මේ කතා කරන්නේ O level ඔයාට හරි රිසල්ට් එකක් නැතුව ඔයා third try තමයි හරි රිසල්ට් එකක් දාගත්තේ. ඔයාට පුළුවන් A level private ඉල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාට ෆස්ට් tryම ඔයා හොඳ රිසල්ට් එකක් ගත්තොත් ඔයාට කැම්පස් යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර සමහර කෝසස් වල ඉල්ලලා තියෙනෝනේ පළවෙනි වාර කියන්නේ පළමු වාර මේ රිසර්ච් අරගෙන තියෙන්න ඕනි කියලා O level රිසර්ච් එක කෝසස් වලට එතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. හැබැයි සාමාන්‍යයෙන් ඔයා තෝරගන්න කෝස් එක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා හොඳ රිසල්ට් එකක් ගත්තොත් ඔයාට යුනිවර්සිටි යන්න පුළුවන්. ඊළඟ තව ප්‍රශ්නයක් තමයි ඔයාට ෆස්ට් ෂයි A level ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි මේ තුنين ඔයාට යුනිවර්සිටි යන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා ෆෝර්ෂයි එකේ තමයි ගන්නේ ඒ දෙකයි B එකක්. හොඳ සෙට් කොයිකකුත් තියෙනවා. හැබැයි ඔයාට යුනිවර්සිටි යන්න බෑ. එකත් මතක තියාගන්න. ඔයාට යුනිවර්සිටි යන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ කියන්නේ වාරවල් තුනේ ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි ඔයා හොඳ රිසල්ට් එකක් දාන්න ඕනි. එතකොට තමයි ඔයාට යුනිවර්සිටි යන්න පුළුවන්නේ. ඔය ප්‍රශ්න තමයි ළමයි අහලා තිබුණේ. මං හිතුවා ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනි කියලා. ඊළඟට තව ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. අපි බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. සමහර ළමයි අර මේ සබ්ජෙක්ට් එක දාලා අහලා තිබුණා. ඒවටත් මම පුළුවන් උපරිම රිප්ලයි කරා. ඒක ඕකේ වුණාට ඔයත් හොයලා බලන්න. ඒ සබ්ජෙක්ට් කොහොමද? ඒ සබ්ජෙක්ට් වලට තියෙන ජොබ් මාකට් එක කොහොමද කියන එක. සහ මගෙන් තව මේ එක ළමයි අහලා තිබුණ දෙයක් දැන් හිස්ටරි කරලා මොන සයිඩ් එකකින්ද යන්න ඕනේ. ඇත්තටම මට එහෙම කියන්න හරියටම මේවා එකක් බෑ. එහෙම කියන්න. මොකද මම ඒ සබ්ජෙක්ට් එක ගැන එහෙම හොයලා නැහැනේ. දැන් මට කොරියන් සබ්ජෙක්ට් එක ගැන කිව්වොත් ඒක කියන්න පුළුවන්. මොකද මම ඒ ගැන හොයලා තියෙන නිසා. හරි? ඒ නිසා ඔයාම හොයන්නේ ජොබ් මාකට් එකෙන් නැත්නම් ඊයේ සම්බන්ධයෙන් ඉන්න ප්‍රවීණයෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න. එතකොට එයා මොකක් හරි ඔයාට දෙයි අවවාදයක් දෙයි. හරි. ඊට පස්සේ දැන් කොරියන් සම්බන්ධයෙන් කතා කරොත් ගොඩාක් ළමයි මැසේජස් දානවා සිලබස් එක දන්නේ නැහැ කියලා. ඒකටත් පුතේ අපි ක්ලාසස් වල අර පටන් ගන්නකොට ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද ඒ දේවල් හැම දෙයක්ම පැහැදිලි කරලා තියෙනවා. YouTube channel එකේ තියෙනවා. ඒ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි මොන වගේද පේපර් එක කියලා. හරි. ඊට පස්සේ ඔයා 2028 ලෙවල් කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඔයාට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න අපේ WhatsApp නම්බර් එකට 077 85 85 121. මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න ඔයාට 2028 ලෙවල් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනි කියලා. ඒකේ ප්‍රී සෙමිනාර් එක තියෙනවා මාර්තු 20 වෙනිදා 20 වෙනි සිකුරාදා රාත්‍රී 8ට ඔයාට කැමති නම් ඒ සෙෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ සෙෂන් එක ඕනිම කෙනෙක්ට ඒක කොරියන් කරන කෙනෙක්ම පමණක් නෙවෙයි 2028 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන දරුවෙක් නම් ඔයාටත් ඒ සෙෂන් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සෙෂන් එකට සම්බන්ධ වෙලා ඔයාට සබ්ජෙක්ට් ගැන තියෙන ඒ නොලෙජ් එක සහ සබ්ජෙක්ට් සිලෙක්ට් කර ගැනීමේදී ඔයාට තියෙන ප්‍රශ්න ඒ දේවල් හැම දෙයක්ම අපිට එදාට කතා කරන්න පුළුවන්.
හරි. එමනම් මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ පොදු ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම හිතනවා ඔයාලට සමහර ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. තවත් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් උසස් පෙළ විභාගයේ සබ්ජෙක්ට් සිලෙක්ට් කර ගන්නකොට එක එක සබ්ජෙක්ට් ගැන EZ කෝ එක ගැන මේ ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ මේ වීඩියෝ එක යටිනුත් ඔයා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම තව වීඩියෝ එකක් අරගෙන ඔයාගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නම්. එමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.